දවසක් හැමෝටම අද මගේ ඩේ ඔෆ් එක. ඒ කියන්නේ අද සඳ දවසක්. අපි බලමු කොහොමද මගේ ඩේ ඔෆ් එක ගත වුනේ කියලා. ඉතින් ඉස්සල්ලාම සුපර් මාකට් එකට ආවා බඩු වගේක් ගන්න සතියකට අවශ්‍ය කරන. මේක තමයි අල්මායා සුපර් මාකට් එක. අපිට ගොඩක් ළඟයි. ඉතින් මේ තියෙන්නේ එළවලු පළතුරු තියෙන පැත්ත. බලමු අපි මොනවද ගන්න කියලා. ගොඩාක් ಜಾති තියෙනවා. මේ තියෙන්නේ පළතුරු ಜಾති. ඉතින් ගොඩාක් වෙලාවට ෆ්‍රෙෂ් ඒවා නම් ගොඩක් අඩුයි මේ දවස්වල. මොකද සමය එක හඳ වෙන්නේ නැති. මෙතනදී මේ ෆැෂන් බීම එක ඇත්තටම රසයි. මම ගත්ත එකක්. ඉතින් මම ආයේ මගේ හස්බන්ඩ්ුයි අපේ යාළුවෝ කට්ටියත් එක්කලා හරිම රස්නේ ඩුබායි වල දැන්. ඉතින් අපි හැමෝම තැඹිලි අරගෙන බිව්වා. ඇත්තටම තැඹිලි ගණන්. ඒ වුණාට ඉතින් රස්නෙට කරන්න දෙයක්වත් නැහැ. මෙතන ළමයි පේනවා නේද මේ තියෙන්නේ ලංකාවෙන් ගෙන්නන එළවලු. ඉතින් සමහර දවසට මෙතන ගොටුකොළ මුගුණු යන්න වගේ තියෙනවා. අනිවාර්යෙන් මෙහෙම තිබ්බ දවසට මම කොළ ಜಾති දෙකෙන් අනිවාර්යෙන් එකක් ගන්නවා. මොකද අපිට මෙහෙ ගන්න ගොඩාක් අඩු නිසා. ඉතින් දෙහි ලෙමන් මේ හැමදේම අපිට තෝරලා බලලා ගන්න පුළුවන්. මේ තියෙන එළවලු වර්ග. ඉතින් මම ගොඩාක් එළවලු ගත්තේ නැහැ. මොකද ගෙදර ගත්ත එළවලු වගේ ඉක්කුත් තිබුණා. මට අවශ්‍ය කරලා තිබ්බේ පොඩි පොඩි ටිකක්. ඒ කියන්නේ ලූණු වගේ. ලූණු එහෙම ළමයි ඉතින් එක ගොඩේ සමහර වෙලාවට සවුත් වෙච්ච ඒවා තියෙනවා. ඒත් අපිට කැමති විදිහට තෝරලා ගන්න පුළුවන්. ඉතින් තෝරලා ගන්නකොට හොඳම දේම තමයි තෝරලා ගන්න ඕනේ. මොකද සතියකට ඇති වෙන්න ගන්න නිසා තියාගන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේ ලූණු ගොඩේ මම තෝරලා ගත්ත ලූණු ගොඩාක් එළවලු ಜಾති අරන් යන්නේ නැහැ. මොකද තියාගන්න අමාරුයි. ඒක නිසා සතියකට ප්‍රමාණවත් විදිහට තමයි එළවලු අපි හැමෝම වගේ අරන් යන්නේ. මොකද එකම ෆ්‍රිජ් එකේ අපි ෆැමිලි 4ක් විතර දාලා තියෙනවා. මොකද ඩුබායි වල විදිහ ඒකනේ ඉතින්. ඉතින් මෙතන තියෙනවා එළවලු ಜಾති. ඉතින් මේවා නම් මම ගත්තේ නැහැ. නිකන් අල්ලලා බැලුවා විතරයි. මේ තියෙන්නේ පළතුරු, කෙසෙල්, අන්නාසි. මේ තියෙන්නේ රාමෙන් නූඩ්ලිස්. ඉතින් මම නම් ගත්තේ නැහැ. බොරුවට බලා ගියා විතරයි. මෙතනත් තියෙන ළමයි ලංකාවේ බඩු ಜಾති. ඒ කියන්නේ ලංකාවෙන් ගෙන්නන ඒවා. පාම් පිටි 3-5 මිරිස් කුඩු. එතකොට මේ වගේ දේවල්. එතකොට මම දැක්කා මේක කොළ කැඳ. ඒ කියන්නේ අපිට මේක ගෙදර ගිහිල්ලා අර බත් දාලා හදාගන්න විතරයි තියෙන්නේ. ඉතින් හැමදේම තියෙනවා නැත්තේ නැහැ ඩුබායි වල. ලංකාවේ කෑම ಜಾති හැමදේම තියෙනවා. ඉතින් ඒ අතරේ රත්ති කිරිපිටි පැකට් එකකුත් දැක්කා. ඩිරාම් 19යි ගාණක්. ඉතින් මම ගත්තේ නැහැ. මම ඊට කලින් සතිය ඇවිල්ලා දැක්කා තියෙනවා. මම ඉතින් ගත්තේ නැහැ. අපි ඉතින් නිකමට බැලුවා ගණන් කොහමද කියලා. ඊට පස්සේ ඉතින් මේ විදිහට බඩුත් අරගෙන ඉස්සරහට ගියා. හැමෝම ඉතින් මෙහෙම තමයි බඩු ගන්නේ ඩුබායි වල. හැමදාම ඇවිල්ලා ගන්නෙත් නැහැ. තමන්ගේ නිවාඩු දවසට අරගෙන යනවා. එදාට ඉතින් තමන්ට කැමති දෙයක් හදාගෙන කන්න පුළුවන්. මොකද ඩුබායි ලයිෆ් එක කියන්නේ ඇත්තටම ගොඩාක් බිසි ලයිෆ් එකක්. මේ විදිහට බඩුත් අරගෙන අවශ්‍ය කරන දේවල් ටික අරගෙන අපි දැන් යන්න හදන්නේ. මොකද දැන් මට හිතෙන්නේ වෙලාව දවල් 12ටත් වැඩි ඇති. ඉතින් දවල්ට කෑම හදන්න ඕනේ. ඉතින් වැඩ ගොඩාක් තියෙනවා. රූම් එක අස් කරන්න ඕනේ. රෙදි සෝදන්න ඕනේ. ඉතින් මේ වැඩ සේරම කරන්න ගන්න තියෙන්නේ අපිට එකම එක දවසයි. ඉතින් අපි ඉක්මනට බඩු ටිකත් අරගෙන ආවා. එළිය පුදුම රස්නේ ළමයි ගොඩක් රස්නේ. හැබැයි මම අතහැරියේ නැහැ. ඒ වුණාට මම රස්නේ පිට චාය එකකුත් අරන් බිව්වා. ඒක ඉතින් ඩුබායි නයි දන්නවා ඒකේ අර චාය එක බොනේ කියලා
ගෙදර ඇවිල්ලා මට හිතුණා පිටි වගේක් තිබුණා ගෙනාපු. ඉතින් මට හිතුණා පෑන් කේක් වගේ හදන්න. මොකද අර එහෙම දේවල් හැදෙනවා ගොඩක් වෙලාවට අඩුයි. ඉතින් මේ විදිහට බැටර් එක හදාගෙන බලමු අපි කොහොමද හැදුවේ කියලා. ඉතින් ගොඩක් සාර්ථක නැහැ. හැබැයි ඉතින් කමක් නැහැ. ඒ වෙලාවට ඉතින් අපිට කන්න රසට තිබුණා. මේ තියෙන්නේ පෑන් කේක් එකට ඕන වෙන බැටර් එක. එතකොට සීනි මේ කැරමල් කරලා අරගෙන ඒකට පොල් දාලා ඉතින් කොහොමද දන්නව රෙසිපි එක කොහොමද පෑන් කේක් රෙසිපි එක කියලා මහා ලොකු දෙයක් නෙමෙයි. ඉතින් මේ තියෙන්නේ බලමු අපි කොහොමද කියලා. හැබැයි ගොඩක් හදන්න හම්බුනේ නැහැ. පොඩි ප්‍රමාණයක් තමයි හැදුවේ. මොකද ගොඩාක් රස්නේ කිචන් එකේවත් ඉන්න බැරි තරම්. ඉතින් හරිම රසට තිබුණා. හැමෝම කෑවා. හැමෝටම එක එක කන්න වගේ හැදුවා. ඉතින් මෙහෙම කාලා ඊට පස්සේ මම ලෑස්ති වුණා දවල්ට කෑමට හදන්න. මම ගොටුකොළ ගත්ත නිසා මට හිතුණා ගොටුකොළ සම්බෝල හදලා එතකොට රාබු තිබුණා රාබු හදන්න. ළමයි රාබු හදනකොට يعني කිරි දාලා හදලා ඉවර වෙලා ඒක ටෙම්පරාදු කරාම හරිම රසයි. ඒ කියන්නේ හොඳයි. අතරම රාබු කියන්නේ ගුණදායක එළවලුවක්. මේ විදිහට හැමදේම ලෑස්ති කරගෙන ලුණු මිරිස් හැමදේම ලෑස්ති කරගෙන මේ තියෙන ඉතින් කපාගත්ත රාබු ටික මේ ගොඩගල සම්බෝලට ඕන කරන දේවල්. ඉතින් ලන්ච් එක අරගෙන ඉවර වෙලා අපේ අපර්ට්මන්ට් එකේ අක්කා කෙනෙක්ට හෙයා කලර් එකක් දාන්න ඕනේ. මේ තියෙන්නේ හෙයා කලර් එක දැම්මට පස්සේ ඉතින් මේ විදිහට තමයි අද මගේ දවස ගෙවුනේ. ආයෙමත් දවසක ඩේර් ටිකක් අරගෙන ඉන්න. ඉතින් ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක් වේවා.